තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම. සතිමත් බව වෙහෙසකර එකක් කරගන්න එපා කියන පණිවිඩයෙන් තමයි මම අද වීඩියෝව ආරම්භ කරන්නේ. ඔබට කවුරු හරි කියනවා ඔය තේ එක සිහියෙන් බොන්න කියලා. එහෙම කිව්වහම ඔබට එක්වරම මෙය ලොකු වැඩක් හැටියට පෙනේවි. නමුත් මෙන්න මෙහෙම කිව්වොත් ඔය තේ උගුර සිහියෙන් බොන්නකෝ කියලා කිව්වොත් අරිට වඩා සැහැල්ලුවක් දැනෙනව නේද? ඒ හින්දා තේ කෝප්පය උගුරෙන් උගුර සිහියෙන් බිව්වනම් හරි නේද? මේ විදිහට පොඩි අවස්ථාවලදී අපේ සිත සතිමත් කරගෙන, ඒ කියන්නේ සවිඥානික අත්දැකීම හොඳට දැනුවත්ව ඉන්න පුරුදු වුණොත් අපිට මේ ටිකෙන් ටික අවස්ථා ගණනාවකට යොදා ගන්න. මෙහෙම දිගින් දිගටම පුහුණු වුණොත් අපිට මේක විශාල අත්දැකීමක් බවට පත් කරගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට පුහුණු වෙමින් යන අපි සතිමත් බවත් සමග සිතෙහි සමාහිත බවත් ඇති කරගන්නට උත්සාහ කරන්න ඕන. සිදුවන දේ කොතරම් කුඩා වුණත්, සිදුවන ක්‍රියාව කොතරම් කුඩා වුණත්, ඒ සිදුවන ක්‍රියාවලිය හා සම්බන්ධ ඒ සමස්තයේදී සිත සතිමත්ව ඒ දෙස දකිමින් සිටිනවා සමගම සිත ඒකාග්‍ර කරගන්නවා. ඒ කියන්නේ සිත එහෙ මෙහෙ යන්නට නොදී ඒ මතම පවත්වා ගන්නට අපි උත්සාහ කරන්න ඕනේ. අපේ අවධානය යොමු වන ක්‍රියාවලිය ඉතාමත්ම කුඩා කොටසක් නිසා අපිට මේ අසීරු වන පියවරක් වන්නේ නැහැ.